right දැන් අපි පැනල් එකේ ඉස්සරහා ෆ්‍රන්ට් එක පැත්තට ආවොත් ෆ්‍රන්ට් එක පැත්තේ තියෙනවා පැනල් එකේ බාන්න 65 ඉන්ච් පැනල් එකක් තියෙන්නේ. මම අර ඔයගොල්ලන්ට කිව්වා වගේ ස්ටෑන්ඩ් එකට හයි කරාට පස්සේ ස්ටෑන්ඩ් එකේ උසත් එක්ක තව අඩි දෙකක් උසට පැනල් එක සෙට් වෙලා තියෙනවා. මේක තමයි රෙකමන්ඩේෂන් සයිස් එක. මේක අපිට ඕන නම් තව පාත් කරගන්නත් පුළුවන්, තව කෑල්ලක් උස්ස ගන්නත් පුළුවන්. මේක සාමාන්‍යයෙන් අඩි 5යි අඟල් 5ක් 6ක් උස මිනිස්සෙක්ට ඊසි ටච් කරන්න පුළුවන් ඕනම තැන. මේකේ ඕනම තැන ඊසි ටච් කරන්න පුළුවන් නිසා තමයි මේ ගාන අපි රෙකමන්ඩ් කරලා තියෙන්නේ පැනල් එක හයි කරන්න කියලා. හරි. ඊට පස්සේ අපි බලමු උඩින් ෆ්‍රන්ට් එක පැත්තේ උඩම ආවොත් එහෙම අපිට මෙතන තියෙනවා මයික්‍රොෆෝන් එකක් තියෙනවා. මේ හෝල්ස් වලින් ඇවිල්ලා මයික්‍රොෆෝන් එක තියෙන්නේ. කැමරාවට අදාළ මයික්‍රොෆෝන් එක තමයි මෙතන තියෙන්නේ. මේක ඔයගොල්ලන් කස්ටමර් ඇහුවොත් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ තියෙන්නේ කැමරාවට අදාළ මයික්‍රොෆෝන් එක. මෙතන කැමරාව තියෙනවා. කැම් එකේ තියෙනවා පොඩි ස්ටිකර් එකක්. ඒක ඔයා කස්ටමර්ගේ ඉස්සරහා ගලවන්න. මම දැන් මෙතන ගලවන්නේ නැහැ මේ ස්ටිකර් එක. ඒක මේක අපි කස්ටමර් කෙනෙක්ට දෙද්දි ගලවන්න තියාගන්න ඕනේ. ඒ නිසා මෙතන ස්ටිකර් එක තියෙනවා. කස්ටමර්ට දුන්නාම මේ ස්ටිකර් එක ගලවලා දෙන්න කස්ටමර්ට. උඩ ෆ්‍රන්ට් එක ගත්තාම ෆ්‍රන්ට් එකේ টොප් එකේ තියෙන මෙන්න මේ ටික මයික්‍රොෆෝන් එක තියෙනවා, කැමරාව තියෙනවා. ඊට පස්සේ අපි මේ පල්ලෙහාට එනකොට මේ බෙවල් එජ් වල එහා පැත්තේ බෙවල් එජ් එකෙත් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ආයි යට බොටම් එකට එනකොට මෙතන තියෙනවා පවර් බටන් එක. මේක ඇවිල්ලා පවර් බටන් එක. අපි මේකට පවර් දුන්නාට පස්සේ මෙතන රතු පාටටපත් වෙනවා. මේක එකපාරක් ප්‍රෙස් කරාම මේක සුදු පාටටපත් වෙනවා. එතකොට තමයි පැනල් එක ඔන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා IR බ්ලාස්ට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රයිට්නස් අඩු වැඩි වෙන පොඩි සෙන්සර් එකක්. ඒක තියෙනවා. ඊට පස්සේ USB type C port එකක් ඇවිල්ලා තියෙනවා. HDMI input එකක් තියෙනවා. මෙතනක් තියෙනවා touch cable එක input කරන එක. ඊට පස්සේ USB 3.0 port දෙකක් අපිට මේ front panel එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන තියෙන මේ holes ටික ඇවිල්ලා speaker එක. මෙතනක් තියෙනවා hole එකක් speaker එක තියෙන්නේ. මෙතනක් තියෙනවා hole එකක් speaker එක තියෙන්නේ. මම ඕගොල්ලන්ට කලින් කිව්වා මතක ඇති අපිට හම්බ වෙනවා pens දෙකක්. ඒ pens දෙක අපිට මම කලින් කිව්වේ පැනල් එකේ පිටිපස්සේ අලවන්න පුළුවන් කියලා. pen එක පැනල් එකේ පිටිපස්සට අමතරව මෙන්න මෙතන අලව ගන්නත් පුළුවන්. ඔතන තමයි පැනල් එකේ ෆ්‍රන්ට් එකේ pen එක අලවන්න ආපු තැන. අනිත් තැන් වල ඇලවෙන්නේ නැහැ. මේක වැටෙනවා. මෙතන විතරයි මැග්නට් එකක් තියෙන්නේ. මෙතන ඇලවෙනවා. රයිට් අපි දැන් පැනල් එක සම්පූර්ණයෙන් ස්ටෑන්ඩ් එකට හයි කරගෙන ඉවරයි. පැනල් එකේ අපි දාන්න ඕන ඇන ටික ඔක්කොම ටික දාලා පැනල් එක අපි හයි කරගෙන තියෙන්නේ. අපිට දැන් පැනල් එක මූව් කරගන්න ඕන නම් අපිට පුළුවන් මේක මූව් කරන්න. හැබැයි අපි මම කිව්වා කලින් අපි රෝද ටික ලොක් කරගත්තා. ඒ රෝද ලොක් කරගත්ත ටික අන්ලොක් කරගන්න. අන්ලොක් කරගත්තාට පස්සේ මේක ඊසිලි අපිට මූව් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක ලොකු රිස්ක් එකක් ගන්න අවශ්‍ය නැහැ. මොකද පැනල් එක වැටෙන්නේ නැහැ කිසිම ආකාරයකින්. මේක ඔයගොල්ලන්ට කැමති විදිහකට කැමති පැත්තකට මූව් කරගෙන අරගෙන යන්න පුළුවන්. මේ විදිහට රිස්ක් එකක් ලොකු රිස්ක් එකක් නැහැ මේක මූව් කරන එකේ. පැනල් ස්ටෑන්ඩ් එක හොඳට හයි වුණා නම් අපිට පුළුවන් මේක කැමති විදිහට මූව් කරන්න. රයිට් මම දැන් මේකට පවර් දීලා ඔන් කරන්න හදන්නේ. පෙන්නවා වගේ අපිට හම් වෙලා තියෙනවා 13 ඇම්පියර් ප්ලග් ගහන්න පුළුවන් টොප් එක. මෙන්න මේ 13 ඇම්පියර් টොප් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. කේබල් එක මෙහෙම ගත්තාම මේක මම කලින් කිව්වා වගේම අපි මේක මුලින්ම ගහලා ස්විච් එක ඔන් කරගන්න ඕනේ. ස්විච් එක ඔන් කරගෙන අපිට පුළුවන් මේක මෙතනට ප්ලග් කරගන්න. මෙතනට මෙහෙම ප්ලග් කරනකොට සමහර විට එන්න පුළුවන් කරන්ට් ස්පාර්ක් එකක්. ඒ ස්පාර්ක් එක ආවට ඉෂුව එකක් නැති වෙන්න තමයි මම මෙන්න මේ ස්විච් එක ඕෆ් කරන්න කිව්වේ. අපි දැන් මේක ගහලා තියෙන්නේ මෙතනත් ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. මෙතනටත් ප්ලග් කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක ඔන් කරන්න. මේක ඔන් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන මම ඕගොල්ලන්ට කිව්වා රතු පාටටපත් වෙනවා පවර් බටන් එක අපේ. මේක පුළුවන් අපිට එකපාරක් ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ විදිහට සුදු පාටපත් වෙනවා. සුදු පාටපත් වුණාම මෙන්න මේ විදිහට අපේ GOC logo එකත් එක්ක පැනල් එක ඔන් වෙනවා.
right මෙන්න මේ විදිහට තමයි අපේ Android panel එක. මේක Android panel එක Android එකෙන් තමයි on වෙන්නේ panel එක. Android panel එක මෙන්න මේ විදිහට අපිට interface එක බලා ගන්න පුළුවන්. එතකොට OPS එකක් ගහලා තියෙනවා නම් OPS එකක් ගහලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මෙතන පෙන්නනවා Windows logo එක. එතකොට අපිට මේ Windows logo එක අපි ක්ලික් කරොත් එහෙම අපේ OPS එක on වෙනවා. ඊට පස්සේ අපිට apps වලට යන්න පුළුවන්. මෙන්න මෙතනින් default දීලා තියෙනවා මෙන්න මේ apps ටික. මේක සාමාන්‍ය Android panel එකක්. Android panel එකක් නිසා මේකේ APKs තමයි වැඩ කරන්නේ. Google Play Store දීලා තියෙනවා. අපේ mobile phone එක use කරන විදිහටම මේක අපිට use කරන්න පුළුවන්. අදාළ apps ටික Google Play Store එක හරහා download කරගත්තට පස්සේ මේක අපේ ඇත්තටම mobile phone එකක් විදිහටම තමයි වැඩ කරන්නේ. ස්පෙෂලිටි එක ඇවිල්ලා මේක ස්මාර්ට් බෝඩ් එකක්. මේක අපේ ෆෝන් එකට වඩා ස්ක්‍රීන් එක ලොකු ස්මාර්ට් බෝඩ් එකක්. මේක එතකොට අපිට ෆෝන් එකෙන් කරන දේට වඩා එහා දෙයක් අපිට මේකෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේ වින්ඩෝ එකේ ඉඳලා අපිට බෑක් යන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා ඔන්න ඔය විදිහට පොඩි කෑල්ලක්. අන්නේ කෑල්ල ටච් කරාම මෙන්න මේ විදිහේ පැනල් එකක් ඕපන් වෙනවා. අපිට පුළුවන් මේ පැනල් එකෙන් බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න පුළුවන්. වොලියුම් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේකේ අපිට දීලා තියෙනවා Bluetooth තියෙනවා, Wi-Fi තියෙනවා, hotspot එක තියෙනවා, network එකට ගහලාද තියෙන්නේ. මෙතන තියෙන ටික බලන්න පුළුවන්. මෙතන කැමරා එක තියෙනවා. ස්ක්‍රීන් එක ස්ප්ලිට් කරන්න පුළුවන්. අර ෆෝන් එකේ වගේ ස්ප්ලිට් ස්ක්‍රීන් දෙකක් එකම ස්ක්‍රීන් එකේ අරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. අපිට මාක් කරන්න පුළුවන්. මාක් එකට ගියාට පස්සේ අපිට මාක් කරන්න පුළුවන්. කියන්නේ අපි ඉන්න වින්ඩෝ එකේ ඉඳගෙන අපිට මේ දේවල් වෙනස් කරන්න නැතුව අපිට පුළුවන් මෙන්න මේ වගේ highlight කරලා පෙන්නන්න. මෙන්න මේකෙන් මෙන්න මේ අදාළ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක අපිට ගොඩක්ම use කරන්න ගන්න පුළුවන් ක්ලාස් වලට වගේ හොඳ option එකක් තමයි ඒක. අපිට ඒක අවශ්‍ය නැත්තම් මේක close කරලා අපිට අපේ normally මේක use කරන විදිහට use කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට හිතන්න HDMI වගේ අපි HDMI හරි USB හරි අපි pen drive එකක් හරි අපේ laptop එකක් හරි ගහනවා මේකට දෙන්න. අපි screen එක ගන්න. එතකොට මෙතන තියෙනවා source option එක. project එකක වගේ එන විදිහටමයි තියෙන්නේ. source option එකෙන් අපිට පුළුවන් අවශ්‍ය නම් PC එකට යන්න පුළුවන්, Android එකට යන්න පුළුවන්. HDMI 1 2 3 display port එක තියෙනවා. ඊට අමතරව VGA port එකයි Type C port එකයි මෙතන පෙන්වුම් කරනවා. එතකොට දැනට active තියෙන එක තමයි මෙන්න මේ විදිහට highlight කරලා පෙන්නන්නේ. අපි PC එකට ගිහිල්ලා බලමු. මෙතනින් PC එකට යන්නත් පුළුවන්. මෙතන අර තිබ්බා වගේ මෙතන තියෙන PC එකට යන්නත් පුළුවන්. අපි PC එක ක්ලික් කරාම අපේ normally PC එකක් ඔන්න වෙන විදිහට අපේ panel එකේ තියෙන OPS එක ඔන් වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට අපේ Windows එක ඕපන් වෙනවා. Windows interface එක හැමෝම දන්නවා තියෙන විදිහ. දැන් මේ Windows 11 තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි panel එක සම්පූර්ණයෙන්ම Windows OPS එකත් එක්කම shut down කරනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතන අර මම කිව්වා වගේ මේ window එක ඕපන් කරගෙන මෙතන තියෙනවා power button. මේක එකපාරක් press කරාම මෙතන එනවා shut down එකයි, sleep mode එකයි, restart mode එකයි. normally PC එකේ තියෙන ටිකම තමයි එන්නේ. shut down කරන්න අවශ්‍ය නම් අපි මේක long press කරන් ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට වෙනවා 10 second වලින් මුළු panel එකම off වෙනවයි කියලා. අපිට ඒක ඉක්මනට කරගන්න ඕන නම් okay දෙන්න පුළුවන්. නැත්තම් අපේ normally Windows එක විතරක් අපිට off කරන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට shut down කරන්න පුළුවන්. මේ ඇවිල්ලා Windows OBS එක shut down කරන විදිහ. මම මෙතන ඕගොල්ලන්ට පෙන්නුවේ මෙන්න මේ window එකෙන් ගිහිල්ලා මෙතන power button එක press කරලා පෙන්නුවේ සම්පූර්ණ මුළු smart board එකම off කරන විදිය. දැන් මෙතන තියෙනවා PC එක off කරලා තියෙන්නේ system එකම shut down කරන්නද කියලා. මම ඒක okay දුන්නොත් system shut down වෙනවා. මම මේක cancel කරොත් මගේ normally තිබ්බ දැන් මේ PC එකේ අපි ඉන්නේ. ඉතින් PC එකේ ඉන්න මෙතන ටික් එක වැටලා තියෙනවා. අපිට Android එකට යන්න ඕනේ. අපි Android එකට ගියාම Android එක මෙතනට එනවා.
right. එතකොට Android එකේ මේ window එක open කරගෙන off කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන power button එක long press කරන් ඉඳලා අපිට මේක shut down කරන්නත් පුළුවන්. ඒකත් ඒ දෙකම අපි කරන්නේ මේ සම්පූර්ණ මුළු smart board එකම off කරන එක. එතකොට ඔයගොල්ලෝ ඒක 10 seconds වලින් automatic off වෙනවා. එහෙම නැත්නම් okay එක දුන්නාට පස්සේ ඒක off වෙලා යනවා. right. ඊළඟට අපේ මේ smart GOC කියන smart board එකේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ note කියන function එකෙන් white board එකක්. එතකොට මේ white board එක ඇවිල්ලා සෑහෙන options තියෙන white board එකක්. වෙන rulers තියෙනවා. අපිට කැමති ruler එකක් ගන්න පුළුවන්. shapes තියෙනවා. අපිට කැමති shapes ඕන දෙයක් ගන්න පුළුවන්. අපිට white board එක partition කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ එක කෑල්ලක්, මේ එක side එක, මේ එක side එක, මේක side එක. මේ මම කෑලි තුනකට partition කරලා තියෙනවා. මෙතනින් අපිට ඕන නම් colors change කරගෙන ලියන්න පුළුවන්. මෙතනත් එහෙම. අපිට කැමති color එකක් අරන් change කරලා ලියන්න පුළුවන්. මේ පැත්තෙත් එහෙම. මේ partition තුනට අපිට color option තුනක් දීලා pens වලින් ලියන්න option එක දීලා තියෙනවා. අපිට මේක එපා නම් එතනින් back වෙලා එතනට යන්න පුළුවන්. tables අපිට ගන්න පුළුවන් කැමති විදිහකට. සාමාන්‍ය Excel එකක අපි table එකක් add කරනවා වගේ insert කරගන්න පුළුවන්. mind maps තියෙනවා. අපිට mind map එක දාන්න පුළුවන්. මේවායින් plus කර කර අපිට තව කෑලි ගන්න පුළුවන්. මෙතනින් plus කරන් මේ පැත්තට වැඩි කරගන්න පුළුවන්. preview එකකුත් තියෙනවා අපිට. මේ අපි කරපු මුළු ලොකු board එකේ අපි ඇඳපු ටික අපිට පුළුවන් චූටි කරලා පැත්තකින් අරන් තියන්න. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු ටිකේ ආයෙ ලියන්න. ආයෙ pen එක select කරලා ආයෙ ලියන්න පුළුවන් ඒක. අපිට ඕන නම් ඒකත් පැත්තකින් තියන්න ආයෙ preview කියන mode එකට ගිහිල්ලා මේකත් පොඩි කරලා මේව පැත්තකින් තියන්න පුළුවන්. ඒතර අපිට අවශ්‍ය වෙලාවට මේ ටික මෙහෙම ගත්තා මේක නම් අවශ්‍ය මේක අපිට ලොකු කරලා පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේක ලොකු කරලා පෙන්වන්න. මේක කොච්චර ලොකු කරා මේකේ pixels ටික බොඳ වෙන්නේ නැහැ. මේක පොඩි වෙලාවක් යනකොට ගානට හරි ගැස්සෙනවා. එහෙමනේ. එතකොට අපිට මේක අපි කොච්චර පොඩි කරත් අපිට issue එකක් වෙන්නේ නැහැ. කොච්චර ලොකු කරත් මේක අපිට issue එකක් වෙන්නේ නැහැ. අපිට මේක ඔයගොල්ලන්ට පුළුවන් මේ ඇඟිලි දෙකෙන් ඇඟිලි පහෙන් කැමති විදිහට මේක පොඩි කරගන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් preview mode එකේ ලොකු පොඩි කරගෙන අපිට පෙන්වන්න. ඊළඟට අපි මේ menu එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක save කරගන්න. අලුත් එකක් ගන්න. අපි කලින් save කරලා තියෙන එකක් open කරගන්න. දැන්ට තියෙන එක save කරන්න. අපිට import කරගන්න පුළුවන් මොකක් හරි ෆයිල් එකක් මේකට. export කරගන්න පුළුවන් PDF එකක් විදියට, image එකක් විදියට, swag එකක් විදියට, web එකට දාන්න ඕන ෆයිල් එකක් විදියට, cloud storage එකක් හම්බ වෙලා තියෙනවා. themes තියෙනවා. අපිට පුළුවන් දැන්ට අපි background එක අරන් තියෙන්නේ green එක. අපිට ඕන නම් මේක white කරගන්න පුළුවන්. අපිට blue කරගන්න පුළුවන්. red කරගන්න පුළුවන්. අපිට කැමති විදිහට අපි ආස පාටක් මේකට දාගන්න පුළුවන්. templates තියෙනවා. දැන්ට අරන් තියෙන blank එක. අපිට පුළුවන් rulers තියෙන එක ගන්න. rulers තියෙන එක ගන්න පුළුවන් අපිට templates වල. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට පොඩි rules දෙකයි ලොකු rules දෙක. මෙතන කොටු තියෙන එක ගන්න පුළුවන්. අපිට මේකේ shapes අඳින්න මෙහෙම ගන්න පුළුවන්. එතකොට මියුසික් කරන කට්ටියට ඒගොල්ලන්ගේ ඒ ටික ලියා ගන්න ඒවා තියෙනවා. එතකොට මේ මොකක් හරි අපි හිතන්න ස්පෝර්ට් කරන කෙනෙක්ට මේ ඇවිල්ලා ෆුට්බෝල් කෝට් එකක් වගේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට මිනිස්සු කොහෙන්ද ඇඩ්ජස්ට් වෙන්න ඕනේ ඒ තැන් මාක් කරගන්න පුළුවන්. ඒ වගේ ටෙම්ප්ලේට්ස් ගොඩාක් තියෙනවා. අපිට පුළුවන් මේ ටෙම්ප්ලේට්ස් ටික යූස් කරලා මේකේ ඕනම এডুকেෂන් දෙයක් කරගන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි මේ කියන්නේ රූලර්ස් ටික තියෙනවා. මැත්ස් කරන කට්ටියට රූලර්ස් තියෙනවා. හැම රූල් එකක්ම වගේ මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. අපිට අවශ්‍ය කරන මේ කව කට්ට පවා මේක ඇවිල්ලා තියෙනවා. මේක අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය නැති දෙයක් ඉරේස් කරගන්න ඕන නම් මෙන්න මේ ඉරේසර් කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ ඉරේස් එකේ ලොකු පොඩි කරගන්න. එහෙම නැත්නම් අපිට ක්ලීන් ඕල් දුන්නොත් මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම ටික ක්ලීන් වෙලා යනවා. හැබැයි මේ අරන් තියෙන රූලර්ස් ෂේප්ස් ඒවා අයින් වෙන්නේ නැහැ. ඒවා අපි කට් කරලා අයින් කරලා දාන්න ඕන. ওই විදිහට තමයි මේ ටික ඇවිල්ලා බේසික්
එකක් මේ කියලා දුන්නේ. සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක්ට දැනට ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න පුළුවන් ටිකක්. මෙතන තියෙනවා කැම් එක. කැම් එක ඕපන් කරාම කැමරාව ඕපන් වෙනවා. අපිට ඒවා බැක් වෙන්න පුළුවන්. මෙතන තියෙනවා බැක් එක තියෙනවා, හෝම් එක තියෙනවා, රීසන්ට් අපි ඕපන් කරපු ටැබ්ස් ටික පෙන්නනවා මේ ටිකේ. මේක ඇවිල්ලා මොබයිල් ෆෝන් එක වගේම තමයි යන්නේ. බැක් එක, හෝම් එක, රීසන්ට් ටැබ්ස්. එතන අපේ රීසන්ට් ටැබ්ස් වල අපි නෝට් ඕපන් කරන් දිනවා. අපිට ඒක අවශ්‍ය නැත්තම් ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ස්ක්‍රීන් රෙකෝඩ් එකකුත් ඇවිල්ලා තියෙනවා මෙතන. අපිට පුළුවන් මේක ක්ලික් කරාට පස්සේ රෙකෝඩ් ඔප්ෂන් එකට ගියාම රෙකෝඩ් ක්ලික් කරාට පස්සේ මේ ඇවිල්ලා ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තමයි වෙන්නේ. ෆෝන් එක වගේම තමයි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් වෙන්නේ. අපි මේකේ කරන හැමදේම මේකේ පෙන්නනවා. රයිට්. මෙතන තියෙනවා ෆයින් කරා. අපි ඕපන් කරලා ගමු. මේ තියෙන අපි දැන් අර පොඩි කරපු පොඩි වීඩියෝ එක. රෙකෝඩ් එකක් තමයි ෆෝන් එක වගේම තමයි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් වෙන්නේ. අපි මේකේ කරන හැමදේම මේකේ පෙන්නනවා. රෙකෝඩ් එකක් තමයි ෆෝන් එක වගේම තමයි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් වෙන්නේ. අපි මේකේ කරන හැමදේම මේකේ පෙන්නනවා. රයිට්. ඒ වගේ අපි දෙන වොයිස් කමාන්ඩ් පවා ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ රෙකෝඩ් වෙනවා. මේ ටික ඉතින් ඕගොල්ලන්ට කස්ටමර්ට පෙන්වන්න පුළුවන්. කස්ටමර්ට ඉතින් පෙන්වුවාට පස්සේ සාමාන්‍යයෙන් හොඳ ඔප්ෂන් එකක් වොයිස් එකත් එක්ක ස්ක්‍රීන් රෙකෝඩ් වෙනවා කියන්නේ මේ පැනල් එකක. ඔයාලට එතන රෙකෝඩින් එකෙන් අපි හෝම් ගියාම බැක් වෙන්න පුළුවන්. તો රීසන්ට් ටැබ් වලින් අපිට පුළුවන් මේක ක්ලෝස් කරලා දාන්න. අවශ්‍ය නැත්නම් අවශ්‍ය නම් තියාගෙන ඉන්නත් පුළුවන්.